බොහොම හොඳයි කොල්ලනේ. අපිට උදේ කෑමට සීතල සුෂි කන්න පුළුවන්. නෑ පුතා මේ පැත්තට. දැක්කද සිංහයාව? සිංහයා දිහා බලලා ගන්න. මේකයි පුතා. ඔයා ලොකු වුණ දවසක ඔයාගේ තාත්තා වගේ ඔයාටත් ඉන්න වෙනවා. ඒකට ඔයා සටන් ඉගෙන ගන්න ඕනේ. තාත්තා. හරි අලකේ ඉන්නකෝ. මම ඔයාට වැඩක් පෙන්නන්නම්කෝ. හරිද? ඔයා මේ සලකුණු දැක්කද? ඔයා මමයි දෙන්නම එකයි. ඔයා ලොකු වුණාම ඔයත් නායක සිංහයා වෙනවා හරියට මම වගේම. හරි දැන් ආයෙ පටන් ගන්න. හරිද? නෑ අලකේ නටන්න බෑ. ඔයා තනියම විනෝද වෙනව නේද? එහෙමනේ. ඔයා අමුතුම ළමෙක්. ඔයා වෙනස් කෙනෙක්. මම හරි ඕක නවත්තන්න. ආපහු කරලා බලමු. නෑ අලකේ ඕක නවත්තන්න. ඔය ඇති. හරියට හිතේ දෙනව නේද ළමයි අපි කැමති දේ කරන්න නැතුකොට. මක්කමුගා. ඔයා මට ආයිමත් අභියෝග කරනවද? ඉතින් ඒක හොඳ පැත්තකුත් තියෙනවනේ. මම ඔයාව පරද්දලා රැළියේ නායක සිංහයා වුණාම ඔයාට ඕන තරම් වෙලා තියෙනවා ඔය කිසිකමකට නැති පුතා එක්ක සෙල්ලම් කරන්න. මම ඔයාගේ පස්සට ගහලා පන්නන්න කලින් මේක කියනවා. ඇයි ඔයාට නායක සිංහයා වෙන්න ඕනේ? මම ඔයාට වඩා ලස්සනයි. මගේ කොණ්ඩෙත් ලස්සනයි. නික මම ඔයාට වඩා ඥානවන්තයි. තුනට ගැනලා සටන් කරමු. 1යි. අවදානෙන් ඉන්නකෝ ඇලකේ. තාත්තා පෙන්නන්නන් සටනක් කරන්න හැටි. හරි? 2 3. කවුද නායක සිංහයා? ඔයා තමයි. ඒක අමතක කරන්න එපා. ඔන්න ඔහොමයි ඇලකේ සතුරට පහර දෙන්නේ. ඇලකේ එන්න චූටි පැටියෝ. මේ හරිම හැඩයිනේ. හොඳ ගානකට දෙන්න පුළුවන්. ඇලකේ! Nè! Epa! Elaki! Epa! Elaki! Taatta ävitti inne! Paina tuo inne! Elaki! Alakai! Tato! I've been around the world in the pouring rain, feeling out of place, really feeling strange. Take me to a place where they know my name, 'cause I ain't met nobody that looks the same. I'm a fish out of water, lying out of the jungle. I'm a fish out of water, lying out of the jungle. I need my peoples, take me to my peoples. It's good to have someone, Just find a brand new home. See, I've been trying
මම මේ අලුත් ආදයාගේ වැඩ අල්ලන්නේ. මට නම් හිතෙන්නේ හරිම හුරුතයි. උනාට යාගේ බොරුව වැඩි. ඔයා හිතන්නේ එයා හුරුතලෙද්ද? බලන්නකෝ. මට තාමත් හිතෙන්නේ යාගේ බොරු ෂෝ එක වැඩි. මොන වුණත් මට නම් හිතෙන්නේ මිනිහා හරිම දක්ෂයි. එයා පොඩි විවේකයක් ගත්තා නම් හරි. ඇත්තටම අපි හැමෝටම නිවාඩුවක් ලැබෙනවා නම්. මොනවාදනේ? ඔයා නිවාඩුවකට කියලා කොහේ යන්නද? ඔයාලා ගැන කියන්න මන් දන්නේ. ඒත් මට නම් යන්න ඕනේ කනේ ටිකට් වල. කුඩුවලින් පැනුගසට සතුන් අතර ලෝක ප්‍රසිද්ධ ඇලෙක්ස් නම් සිංහරාජ පවා සිටියා. ඔවුන් අද රාත්‍රියේදී සතු උද්‍යානයෙන් පැන ගොස් තිබුණා. පැන ගිය සතුන් මධ්‍යම දුම්රිය නවතුම්පලේදී යලි අල්ලා ගත්තා. එයා නම් නරක පූස් පැටියෙක්. සතු අයිතින් වෙනුවෙන් පෙනී සිටින සතු උද්‍යාන පාලකීන්ව කැමති කරගත්තා පැන ගිය සතුන් අප්‍රිකාවට යෑමට. ඒත් අපට ලැබුණේ දුක්බර ආරංචියක්. සතුන්ව ගෙන ගිය බාණ්ඩ ප්‍රවාහන නැව අද අතුරුදහන් වූ බවට නිවේදනයක් ලැබුණා. අද දහස් ගණන් නිව්යෝක් වැසියන් සෙන්ට්‍රල් පාක් සත්තු උද්‍යානයේ වෙතට පැමිණි ආදරේ දිනු සතුන් වෙනුවෙන් දුක ප්‍රකාශ කරන්නයි. හැමෝටම තිබුණේ එක ප්‍රශ්නයක්. දැන් ඒ අය කොහෙද? මම කැමති දඟ කර නටන්න. ඔහු කැමති දග කර නටන්න. ඇය කැමති දඟ කර නටන්න. අපි කැමති. අපි කැමති දග කර නටන්න. අපි කැමති දඟ කර නටන්න. අපි කැමති දඟ කර නටන්න. අපි කැමති. නැතුව දුක හිතේ. ඇත්තටම ඔයාලා හරිම හොඳ ප්‍රේක්ෂකයෝ ටිකක්. ඔයාලා කවදා හරි අපිව බලන්න නෑ පිටුවට ආවෝ. බලන්න එන්න කලින් කෝල් එකක් දෙන්න. ඇත්තමයි කිව්වේ. හරිනේ. හරි කලබල වෙන්න එපා නටුන් නවත්තන්න හැමෝම කොහමද අපි කොල්ටියෝ වලල්ල නටන්න බලන්න මම තරුණයක් හැමෝම බලන්න ඇත්තටම නෙවෙයි මේ මම ජුලියන් රජතුමා කවුද ඔයගොල්ලන්ගේ මට කැමති කියන්න